පදම හරියට ආවට පස්සේ ආපහු ඔයාලට පෙන්නන්න. මොලේ හැදෙනවා. ඒකට වඩා නම් ටිකක් හොඳයි වගේ. වැටුණු එක මාර ගිහින් තියලා ඒක දාගත්තේ. මේක දාන්න වෙයි දාන්න මේක පිරෙන්නේ. හෙලෝ. අද මම ඔයාලා එක්ක පිට්ටු හදන්න යන්නේ. මේක මම පිට්ටු හදන ෆස්ට් ටයිම්. මීට කලින් කවදාවත් පිට්ටු හදලා නැහැ. මම පිට්ටු කන්න කැමතිත් නැහැ. අපේ ගෙදරින් ඉන්න අනිත් එක්කෙනාට අද පිට්ටු කන්න ඕනේ කිව්වා. ඉතින් මම හරියන්න හරි වරදින්න හරි පිට්ටු හදන්න යන්නේ. මේ තියෙන්නේ මම ලංකාවෙන් එනකොටගෙන ආපු ඉඩියාප්ප මිරිකන එක. ලංකාවෙන් එනකොට මේක මට අම්මා දුන්නේ. තියෙන්නේ මම ලංකාවෙන් එනකොටගෙන ආපු පිට්ටු බම්බුව. මෙතන මම හාල් පිටි ටික පොඩ්ඩක් කබලේ බැද ගන්නවා. අලුව හදනකොට බබිනා වගේ ගොඩාක් කාට වෙනස් වෙනකම් කබලේ බැද ගන්න නැහැ. නිකන් මේ ටික පොඩ්ඩක් කබලට දාලා විනාඩි 4ක් විතර 5ක් විතර පොඩ්ඩක් මේක හෙට මේක කර කර කබලේ මම බැද ගන්නවා. මෙතන තියෙන තෙත හාල් පිටි නෙවෙයි. මම අර ඔයාලට කලින් පෙන්නපු ඉදියාප්ප සුදු කැකුළු සහල් ඉදියාප්ප පිටි එකක් තමයි මෙතන තියෙන්නේ. මම මේකට දාගන්නා ලුණු. මේක මේ පොඩි යෝගට් හැන්දක් හොඳද? මම දාගත්තේ ලුණු හැඳි එකම නෑ. මම දැන් මේ ලුණු ටික හොඳට පිටි වලට ගෑවෙන්න කලවම් කරනවා. මේ පිටි එක දැන් හොඳට නිමිලා තියෙන්නේ. දැන් වතුර එක උතුරලා තියෙන්නේ. මම මෙන්න මේ වතුර එක මේ භාජනයකට දාගන්නවා ටිකක් නිමෙන්න. නිමෙන්න ඕන නිසා මේකට දාගන්නවා. දැන් වතුර එකත් ලාවට නිමිලා තියෙන්නේ. වතුර එක මම මේ වතුර එකෙන් ටික ටික මම හඳලා ගන්නවා. මේකෙන් ටික ටික තමයි දාන්නේ. මම මේ වතුර එකෙන් ටිකක් මේ හැන්දකට ගන්නෙ. මම මේකෙන් හරියට මිශ්‍රණය හදාගන්න මම හරියට දන්නෙත් නෑ මේක කොහොමද හදන්නේ කියලා. මම ඒක නිසා මේකෙන් ටික ටික මෙහෙම දාලා තැනට ටික ටික දානවා. දාලා මේකෙන් කලවම් කරගන්නවා. වතුර ටික ටික දාලා කලවම් කරගන්නවා. තව වතුර ටික දාලා හරි මේක මම කලවම් කරලා වතුර ටික ටික දදා කලවම් කරලා පදම හරියට ආවට පස්සේ ආපහු ඔයාලට පෙන්නන්න. හරි මම හිතනවා මගේ පිටි ටික දැන් මං හරියට අනාගත්තා කියලා. මං දැන් මෙහෙම මේ පොඩි පොඩි කෑලි වලට කඩාගත්තා. මේ මොකද ඉදියාප්ප මේකට දාන්න ලේසි වෙන්න පොඩි පොඩි කෑලි කඩාගත්තා. හරි අපි දැන් ඒකට දාලා මිරික ගමු. මෙන්න මේ පිටියකින් ටොට්ටක් දාගත්තා එහෙම. මෙහෙම තමයි මේක දාගන්නේ. එක ගුලියක් දාලා ගුලි දෙකක් දාමුකෝ. ගුලි දෙකක් දාගත්තා.
දැන් තියෙන්නේ මිරි කන්න තමයි. හරි. දැන් මේක මිරි කරමු. මෙන්න බොලේ හැදෙනවා. හිතුවට වඩා අනන් ටිකක් හොඳයි වගේ. හරි. බලමු. මෙතන මෙහෙම කරන්න කියලා තමයි කියන්නේ. ඔන්න තමයි ඒක දැන් හැදුනේ. හරි. මේ ටිකක් දැන් මේකට දාගමු. මේ දෙන්නේ මං හිතනවා හරියට ආවා කියලා. මේ දෙන්නේ මං හදාගත්ත දැන් පිටි ටික. ඒ ටික නම් ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි මේකෙන් එකක් හදලා බලමු. මම දැන් පොල් තෙල ටිකක් අරගෙන මෙන්න මේකේ ඇතුල් පැත්තේ හොඳට ගා ගන්න තමයි යන්නේ පොල් තෙල්. ඇතුල් පැත්තේ ගා ගන්නවා. මම දැන් මේකේ ඇතුල් පැත්තේ මෙන්න මේ පැත්තේ පොල් තෙල් ටිකක් දා ගන්න තමයි යන්නේ. හරි. මේකේ තියෙන වතුර ටික කොහොම මේව කරලා මේකට මෙහෙම පොල් තෙල් ටිකක් මම ස්ප්‍රේ කරගන්නවා. හරි. ඔන්න හරියට වැටුණා මේක. මාට ගේමක් දීලා තමයි ඒක දාගත්තේ. ඔන්න වතුර ටිකකට අර පොල් කිරි පැකට් එකෙන් හැදි දෙකක් දාලා මම පොල් කිරි ටිකක් හදාගත්තා. මේකෙන් මම හදාගත්ත පොල් කිරි එක ටික මේක ඇතුළට හැදි කීයක් දාන්න වෙයිද දන්නේ නැහැ මේක පිරෙන්න. මේක උඩින් මේක තියෙනවා. මේක උඩින් මේක තියෙනවා. හරි. ඔන්න තිබ්බා. පොල් කිරි දැම්මට පස්සේ මේක මේකෙන් වහනවා. හරි. දැන් විනාඩි 15ක් විතර ගියා. දැන් අපි මේක පොඩ්ඩක් ඇරලා බලමු. මේක නිකන් අර දුමකුත් යනවා උඩින්. ඇරලා බලමු කොහොමද තත්ත්වය කියලා. තැම්බිලා ඇද්ද කියලා. තැම්බිලා ඇද්දි වගේද මන්ද නේ. පොඩ්ඩක් හංගාගල්ලෙනේ ඉන්නා කුමරියේ විරුපෙම් කුමරා ඔබේ නංගාසුවරා කඳුහෙල් පසු කරන් එනවා කුමාරියේ